ආයිබුවන් සුබ දවසක්. ඔයත් විදේශීය රටක ටීචින් ජොබ් එකකට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් හෝ ඔන්ලයින් ටීචින් ජොබ් එකක් ලබා ගැනීමට කැමැත්තෙන් ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයාට මෙහිදී ඔයාට ඉංග්‍රීසි මැත්ස් සහ තවත් විෂයන් සඳහා ටීචින් ජොබ්ස් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම මෙම ටීචින් ජොබ් සඳහා මෑත කාලයේ ඉතා ප්‍රචලිත රටවල් වන්නේ UAE, චයිනා, සවුත් කොරියා සහ ජපන් වගේ රටවල් වෙනවා. මේ රටවල් සඳහා ඉතාමත් ප්‍රචලිත වන්නේ ඉංග්‍රීසි ටීචින් ජොබ්ස්. මෙහිදී ඔයාට ඔන්ලයින් ජොබ්ස් වගේම වීසා ස්පොන්සර්ෂිප් මගින් අදාළ රටට ගිහින් එන රැකියාව කිරීමේ අවස්ථාව තිබෙනවා. මෙහිදී ඔයාට ෆුඩ්, accommodation, flight ticket, වීසා ඒ සියල්ල ඔයාට ස්පොන්සර්ෂිප් ලබා දෙන එම්ප්ලොයර් මගින් ලබා දෙනවා. ජොබ්ස් හොයාගන්නේ කොහොමද සහ ඇප්ලයි කරන්නේ කොහොමද කියලා මම මේ වීඩියෝ එකේදී පෙන්නනවා. ඉතින් ඔයාලා දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න එනවා. ඔයා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එකට අලුත් නම් මම මේ channel එකෙන් යුරෝපයේ ජොබ් එකකට එන ක්‍රම, ඒ වගේම යුරෝපය පිළිබඳ තොරතුරු, Schengen visa ගැන තොරතුරු, වෙනි දේ ගැන කතා කරනවා. ඉතින් මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මොකද මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට වීඩියෝ එක මගේ හැරෙන්නේ නැතුව බලන්න පුළුවන්. ඔයාලා මේ jobs වලට ඉල්ලුම් කරන විට ඔයාලට මේ job එක ලැබෙනවද නැද්ද තීරණය වෙන්නේ ඔයා යවන CV එක සහ cover letter එක නිවැරදිව තිබුණොත් පමණයි. ඉතින් ඔයාලා ඒ CV එක සහ cover letter එක හරියටම create කරලා මේ jobs වලට apply කරන්න. ඔයාලට ඒක කරගන්න දැනුමක් නැත්නම් මම service එකක් දෙනවා. CV, cover letter සහ අවශ්‍ය නම් professional LinkedIn profile එකක් keywords add කරලා applicant tracking system ATS supported strong CV cover letter create කරන link එක video description එකේ දාලා තියන්න. අවශ්‍ය කෙනෙක් ඒ හරහා ඕඩර් කරන්න. එම ටීචින් ජොබ්ස් වලට ඇප්ලයි කරන්න අවශ්‍ය සුදුසුකම් ගැන කතා කරොත් ඔයාලට තියෙන්න ඕනේ ඕනම ක්ෂේත්‍රයක උපාධියක්, බැචලර් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම අවම වශයෙන් අවුරුද්දක ටීචින් එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම TEFL, TESOL සහ CELTA යන සර්ටිෆිකේට් වලින් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ සහතික ලබා දෙන්නේ ඔයා ඉංග්‍රීසි කතා නොකරන, ඉංග්‍රීසි භාෂාව මව් භාෂාව නොවන රටක කෙනෙක් වූ විට ඔයාට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට හැකියාව සහ පළපුරුද්ද ඇති බවට සනාථ කරලා ලබා දෙන සහතිකයක්. ඔයාට තවමත් එවැනි සහතිකයක් නොමැති නම් මම දැන් පෙන්නන මේ වෙබ්සයිට් එක හරහා එම සහතිකය ලබා ගැනීම පුහුණු පාඨමාලා වැඩසටහන් පවත්වනු ලබනවා. ඉතින් ඔයාලට ඒ හරහා පුළුවන් උත්සාහ කරලා බලන්න මේ සහතිකය ලබා ගන්න. ඔය අධ්‍යක්ීම් අඩු කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔන්ලයින් ටීචින් ජොබ්ස් වලට ඇප්ලයි කරන්න. ඔයාගේ ක්වොලිෆිකේෂන්ස් සහ එක්ස්පීරියන්ස් ගැන සඳහන් කරලා හොඳ CV සහ cover letter හදාගෙන ජොබ්ස් වලට ඇප්ලයි කරලා බලන්න. එන්න මේ Teacherway කියන වෙබ්සයිට් එකට මම link එක දාලා තියෙනවා description එකේ. Teacherway කියන වෙබ්සයිට් එකෙන් තමයි ඔයාලට මේ online සහ sponsorship teaching jobs හොයාගන්න පුළුවන් වෙන්නේ. සහ ඒවට apply කරන්න පුළුවන් වෙන්නේ. වෙබ්සයිට් එකට ආපුවම මේ උඩ බලා ගන්න පුළුවන් බටන් දෙකක් ඔයාලට තියෙනවා. view K12 teaching jobs සහ view ESL teaching jobs කියලා. ඒතකොට මේ දෙකේ වෙනස තමයි මෙතන තියෙන්නේ. මේ පළවෙනි K12 කියන එකෙන් අවුරුදු 5 සිට අවුරුදු 18 දක්වා ස්කූල් වල සහ ප්‍රයිවට් ඇකඩමි වල ඒ ළමයින්ට ඉංග්‍රීසි ප්‍රැක්ටිස් කරන එක. ඊට පස්සේ මේ ESL teaching jobs කියන්නේ ඉංග්‍රීසි කතා නොකරන රටවල් වල ස්කූල් වල සහ ඒ ඇකඩමි වල ළමුන්ට ඉංග්‍රීසි ඉගැන්වීම. ඉතින් ඔයා මේ දෙකේම try කරලා බලන්න පුළුවන්. ඉතින් ඔයා කැමති මේ බටන් එකක් උඩ ක්ලික් කරගන්න. මම ඉස්සරළම මේ view K2 teaching jobs කියන එක උඩ ක්ලික් කරගන්නවා. ක්ලික් කරගත්තාට පස්සේ මෙතන ඔයාට බලා ගන්න පුළුවන් all country කියලා. එතකොට මෙතන හැම රටකම මේකේ posting කරලා තියෙන jobs පෙන්නනවා. මෙතනින් ඔයාගේ position එක select කරගන්න. certified teacher කියන එක. ඊට පස්සේ මෙතන ඔයාට country එක select කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඕනම country එක බලන්න එතන search jobs කියන එක දෙන්න. ඊට පස්සේ මෙතන ඔයාට පෙන්නනවා මේ posting කරලා තියෙන jobs මොනවද කියලා මෙතන පෙන්නනවා. ඒ වගේ මේ කැනඩාවේ, USA සහ නිව්සීලන්ඩ් ඒ වගේ රටවල ජොබ්ස් මේකේ තියෙනවා. මෙතන තියෙනවා එතකොට ඩුබායි වල මේ ක්ලාස්රූම් ටීචර් කියලා. අපි බලමු මේක උඩ ක්ලික් කරලා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ ජොබ් එකට අදාළ විස්තර. මේ තියෙන ස්කූල් එකේ නේම් එක ඉන්නේ අබුඩාබි ඩුබායි වල. මේ ජොබ් එකේදී ඔයාලට accommodation ලබා දෙනවා shared room. ඒ වගේම ඔයාගේ monthly salary එක US dollar 2500 4000 අතර හම්බ වෙනවා. ඒ වගේම ඔයාලට flight ticket හම්බ වෙනවා. starting date එක 2025 ඔගෝස්ට් කියලා දාලා තියෙන්නේ. ඉතින් මේක දැනටමත් start කරලා ඉවරයි. contract එක 2 years දෙනවා. vacancy 5ක් තියෙනවා. student level එක early childhood license
ටීචර් කෙනෙක් වෙන්න ඕනේ. එතකොට ඔයාට එක්ස්පීරියන්ස් තියෙන්න ඕනේ. බැචලර් කෙනෙක් වෙන්න ඕනේ. 1 year ටීචින් එක්ස්පීරියන්ස් තියෙන්න ඕනේ. මෙයාලා මෙතනදී ඉල්ලනවා ටීචින්. මෙයාලා මෙතන ඉල්ලනවා ඩිග්‍රී එක ටීචින් ක්වොලිෆිකේෂන් වලින්. එතන තවත් පහලට ආපුවාම තව බලා ගන්න පුළුවන් මේ විස්තර. ඔයාට හම්බෙන benefits, health insurance, tax free salary, annual flight ticket, shared accommodation. මේ වගේ මෙතන තව විස්තර බලා ගන්න පුළුවන්. මෙතන apply now කියන බටන් එකෙන් ගිහිල්ලා ඔයාලට apply කරන්න පුළුවන් මේ job එකට. jobs වලට apply කරන්න කලින් හොඳ cover letter සහ CV හදාගන්න. ඒ අදාළ රටට ගැලපෙන විදිහට. ඉතින් ඊට පස්සේ ආයෙත් ඔයා මේකේ website එකේ home page එකට ඇවිල්ලා මේ search bar එකේ search කරගන්න New Zealand කියලා මෙතන type කරගන්න. type කරලා මෙතන certified teacher කියලා දාන. එතනින් search කරගන්න. ඊට පස්සේ මෙතන පේනවා job posting ටික. මේ view all jobs කියන link එක click කරගන්න. ඊට පස්සේ මෙතන ඒ posting කරලා තියෙන jobs ඔක්කොම පේනවා. ඇයි මම New Zealand වල jobs search කරන්න කියලා කිව්වේ මේ මෙතන තියෙනවා මේ පල්ලෙහාට ආපුවම Global International School Online Job Fair කියලා. මෙතන මේ තියෙනවා මේ teaching away කියන website එක මගින් පවත්වන online job fair එකක් තියෙනවා. තියෙන්නේ 2025 දෙසැම්බර් මාසේ තියෙන්නේ. vacancies 100ක් තියෙනවා. එතකොට student level එක all level student එක තියෙන්නේ online. එතකොට එයාලා ඉල්ලන requirement bachelor කෙනෙක් වෙන්න ඕනේ, minimum teaching experience එක 1 year වෙන්න ඕනේ. එතකොට teaching license එක තියෙන්න ඕනේ. නැත්නම් ඔයාලට මේ website එක කරා ඉල්ලලා ගන්න පුළුවන්. ඔයාලට මේ vacancy එකක් set වුණොත් ඔයාලට හම්බෙන දේවල් තමයි මෙතන මේ job benefits වල සඳහන් කරලා තියෙන්නේ. competitive salary, accommodation, return ticket, health insurance, education allowance for dependent, shipping allowance, vacation, visa support, contact completion bonus, ඒ වගේ ඩක් benefits හම්බෙනවා. ඉතින් මේ job fair එකට ඔයාලා සම්බන්ධ වෙලා බලන්න. මේක තියෙන 2025 දෙසැම්බර් 7 වෙනිදා ඉරිදා. ඔයාලා මේකේ කලින්ම මේ apply now කියන බටන් එකෙන් ගිහිල්ලා මේ job fair එකට register වෙන්න. ඒක නිසායි මම මේ New Zealand කියන එක search කරලා ඔයාලට මේක පෙන්නන්න ඕන නිසායි ඒ විදිහට search කරලා ගත්තේ. මේකට අනිවාර්යයෙන්ම ඔයාලා apply කරලා බලන්න. මොකද vacancies 100ක් තියෙනවා. ඔයාලට සුදුසුකම් තියෙනවා. ඔයාලට chance එකක් ලැබෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ ඔයා ආපහු ඒ job posting page එකට එන්න. මේ page එකේ ඉහළින් බලා ගන්න පුළුවන් ඔයාලට තවත් රටවල් කීපයක් සඳහන් කරලා තියෙනවා. UAE, China, Hawaii, South Korea, USA, Japan. ඒ වගේ ඔයාලා වෙනත් රටවල් වල try කරනවා නම් ඒ රටවල jobs මෙතනින් බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයා click කරොත් ඔයාට ඕනේ ජපාන් වල jobs නම් මේ Japan jobs කියන link එක උඩ click කරගන්න. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මේකේ posting කරලා තියෙන Japans වල jobs මොනවද, English teaching jobs මොනවද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් බලලා ඊට පස්සේ ඔයාට මේවට apply කරලා බලන්න පුළුවන්. ඉතින් මේක හොඳ අවස්ථාවක් teachers ලාට, English teachers ලාට මේක හොඳ අවස්ථාවක්. සහ මේ website එක හොඳ website එකක්. ඔයාලට online jobs සහ sponsorship jobs ලබා ගන්න, teaching jobs ලබා ගන්න, විදේශීය රටකට යන්න teaching jobs වලට යන්න උත්සාහ කරන කෙනා සහ ඔයා online හරහා ඉගෙනීමට කැමති නම් jobs වලට try කරලා බලන්න. මොකද ඔයාලට ලොකු මුදලක් ලබා ගන්න පුළුවන්. ඩොලර් වලින් salary එකක් ගන්න පුළුවන්. ඩොලර් 2500ක් 4000ත් අතර වගේ මම ඔයාලට ඉස්සෙල්ලා පෙන්නනවා, සඳහන් කරලා තිනවා. මේ salary එකක් හම්බ වෙනවා. ඉතින් ලොකු ගාණක්. රට ඒලන සුදුසුකම් තියෙනවා නම් ඔයාලා මේවා try කරලා බලන්න. එන ලබන සතියේ වටින වීඩියෝ එකක් අරන් එන්න. එතකන් ඔයාලා හැමෝටම ජය.